Hi ළමයි සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා සිචේ විත්‍රොන්දේ YouTube channel එකට. අද අපි හදන්න යන්නේ රසම රස වඩලප්පන් එකක්. හදලා බලමු. මේකට අපිට ඕන වෙනවා බිත්තර දෙකක්, කදමුංගු, කරාමරටි, සුදු පාට සීනි, ඒ වගේම පොල් කිරි ගාලා මිරික ගත්ත පොල් කිරි හරි මේ වගේම පොල් කිරි පැකට් එකක් හරි. එතකොට බටර් ඕන වෙනවා සහ රට කජු. දැන් ඉතින් යන්නේ ගාන්න එපා රතු පාට සීනි තමයි මේකට ඕනේ කියලා හරිද? ඔන්න ඒ වෙලාවේ මම තාච්චියකුත් ලිපේ තියාගෙන හදන්නේ කැරමල් එක හදන්න. අපි ගන්න සීනි වලින් භාගයක් අපි අරගෙන තාච්චිය රත් වෙනකන් ඉඳලා තාච්චියට දාලා කැරමල් එක හදා ගන්න තමයි දැන් යන්නේ. මේ වෙලාවේ මම අනිත් පැත්ත ලිපේ උණු වතුර එකක් උතුරව ගන්න ගමන් තියෙන්නේ. සීනි ටික වගේ හැඳි ගගා කූරු ගගා සීනි ටික කැරමල් කරගන්න ඕනේ නැත්නම් මේක කැටි ගැහෙන්න පුළුවන් සහ එකම දන තිබුණොත් එහෙම මේක කරු වෙලා තිත්ත රස එන්න පුළුවන්. අපිට අවශ්‍ය පාටට කැරමල් කරගන්න නම් අපි මේ විදිහට කලවම් කර සීනි ටික දිය කරගන්න ගම අපි පාට හදා ගන්න අපිට උමනා පාටට එනකම් මේක කැරමල් කරගන්න ඕනේ. මේ විදිහට හැඳි ගගා කැරමල් කරගන්න තියෙනවා. මේ විදිහට බුබුලු දාගෙන එනකොට අපි ඒකට එහා පැත්තේ හොඳට මතක තියාගන්න ඕනේ එහා පැත්තේ ලිපේ තියෙන වතුර එක උතුරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ සීනි එකට එකතු කරගන්න වතුර ටික උතුරන ගමන් රස්නේ වතුර වෙන්න ඕනේ. එතකොට තමයි මේක කැට ගැහෙන්නේ නැති වෙන්න දිය ගානට එන්නේ. මම වතුර කෝප්ප අඬු කෝප්ප භාගයක් විතර එකතු කරගත්තා. ඒත් එක්කම මම අනිත් ඉතුරු භාගේ සීනි ටිකත් එකතු කරගෙන සීනි ටිකත් එක්ක හොඳට දිය කරගන්නවා. පැණි පදමට එනකම් මේක කලවම් කරලා ලිප නිවලා මේක පැත්තකින් තියනවා හොඳට නිවෙන්න. පැණි එක නිවෙන අතරේ අපි බිත්තර දෙකත් හිමීට තනිව කඩාගෙන භාජනයකට එකතු කරගන්නවා. මෙන්න මේ වෙලාවේ මම මතක් කරනම් ඔයාලට මට ඉන්ග්‍රීඩියන්ට්ස් කියද්දි කියන්න බැරි වුණා අපිට මේකට ලුණු පිංචක් ඕන වෙනවා. ඉතින් බිත්තර දෙක කඩාගෙන බිත්තර දෙක ගහ ගන්න අතරතුර අපි මේකට ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ඒත් එක්කම තලාගත්ත කරදමුංගුයි කරාඹු නැටි තව ඔයාලට තියෙනවා නම් එනසාල් සහ කුරුදු පොතු කෑල්ලකුත් මේකටම දාලා කොටලා අරගෙන දාගන්න පුළුවන්. ඒත් එක්කම මම මෙතනදී කියන්නේ මෙතන මිලිලීටර් 200ක් තියෙනවා පොල් කිරි. මම මේකෙන් එකතු කරගන්නේ මිලිලීටර් 150ක් විතර වගේ තමයි එකතු කරගන්නේ. මම මිලිලීටර් 200ම දාගන්නේ නැහැ පොල් කිරි. දාලා මම පොල් කිරි ටිකත් මේකටම දාලා හොඳට කලවම් කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට ඔයාලට තියනවා විස්ක් එකකින් ගහ ගන්න පුළුවන්. මට විස්ක් එකක් නැහැ. ඔන්න දැන් අපි පැණි එක හොඳටම නිවිලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ මම එකතු කර ගන්නවා අපි හදාගත්ත පැණි ටික. පැණි ටික ඔක්කොම මේ වගේ එකතු කරලා මේකත් අපි හොඳට මික්ස් කර ගන්නවා. කලවම් කරගන්න තමයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේ වෙලාවේදී පැණි ටික හොඳටම නිවිලා තියෙන්න ඕනේ. උණුවෙන් දාන්න එපා. රස්නේ පිටින් දැම්මොත් වෙන්නේ බිත්තර ටික තැම්බෙන්න බලනවා. ඉතින් ඒක නිසා එතකොට මේක සාර්ථක නොවෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි පැණි ටික බිත්තර තියෙන මේ මිශ්‍රණයට එකතු කරද්දී අනිවාර්යෙන් පැණි ටික හොඳටම නිවිලා තියෙන්න ඕනේ. මේ විදිහට මම දාලා කලවම් කරනකොට පේනවාද අපි වටලප්පමේ පාට? ඔන්න ඔය වෙලාවේ මම ඒ ටික ඔක්කොම පැත්තකින් තියලා කජු ටිකක් හිමීට පොඩියට කපා ගන්නවා. ඔන්න ඔහොම කජු ටිකක් චොප්ප කරගන්නවා. ළමයි නේල්ස් කරලා තියෙන්නේ ඒක නිසා අංජබකල් සොත්ති වගේ තමයි නේ කපන්න කොටන්න වෙලා තියෙන්නේ. මෙහෙමයි ළමයි මේක අපි ගෙදර කන්න හදාගන්න එකක් නිසා කජු ටිකක් දැම්මට කමක් නැහැ හොඳද? බටර් ටිකක් අපි හදන්න ගන්න භාජනයේට බටර් ටිකක් හොඳට ගා ගන්නවා. ඒතර අපිට මේක ගලව ගන්න ලේසි. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය ඒ බටර් ගාපු භාජනයට දාලා අපි ඊට උඩින් අපි කපාගත්ත කජු ටිකත් මේ වගේ ලස්සනට දාගන්නවා. මේකයි ළමයි මම මේකේ ස්ටීම් කරන ටික වීඩියෝ වෙලා නැහැ. මේකේ ස්ටීමරයක් යොදාගෙන ඔයාලට ස්ටීම් කරලා තඹ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අන්තිමට මේක අවුට්පුට් එක විදිහට එන්නේ. මේක මාරම රසයි ළමයි. හදලා අනිවාර්යෙන් කාලා බලන්න. අපි කඩෙන් කනවට වඩා ඇත්තටම අපි හදලා ගන්න එක පොට්ට රසයි. අනික ගොඩක් අඩු ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකකින් තමයි මේක හදාගත්තේ. ඉතින් ඔයාලට තවත් දිගට මේ වගේ රස වීඩියෝ බලන්න ඕනේ නම් අනිවාර්යෙන් චිචි විත්‍රෝන්දේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න ආදරේ යොමු බයි.